මගේ ලෑෂ් සීරම් එක ලෑෂ් බයි මායා ගැන මීට කලින් වීඩියෝ එකක් කරා. එක දිගටම ගෑවා. ඊට පස්සේ මම මාස 4-5ක් ගෑවේ නැතුව හිටියා. ඉතින් ඊට පස්සේ මම TikTok එකේ දැක්කා ගොඩක් කට්ටිය මේ ලෑෂ් සීරම් එක ඒගොල්ලොන්ගේ පෙට්‍රෝලියම් ජෙලි ඇප්ලයි කරනවා. ඉතින් මං ගාවත් තියෙන Watsons brand එකේ පෙට්‍රෝලියම් ජෙලි එකක්. ඒකේ විටමින් E තියෙන ඒකෙන් හින්දා මම මගේ අර කිව්ව විදිහට ලෑෂ් සීරම් එක ඇප්ලයි කළා. ඊට පස්සේ මගේ පෙට්‍රෝලියම් ජෙලි එක ඇප්ලයි කරා. ඉතින් මට වැස්ලින් ගන්නත් පුළුවන්. මට ලොකු වෙනසක් තියෙන ඉතින් දැන් මගේ Lancome mascara එක මම ඇප්ලයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ Maybelline lash curl එකෙන් curl කරලා Lancome mascara එක ඇප්ලයි කරා. ඉතින් ඇත්තටම මම හරි ආසයි මගේ lashes දැන් පේන විදියට. අවුරුදු ගානකට කලින් මගේ castor oil පාවිච්චි කරා lashes වලට. ඒකත් මම වෙඩින් එකට කලින් අවුරුද්දක් විතර පාවිච්චි කරා අවුරුද්දක් දෙකක්. ඒකිනුත් රිසල්ට් එකක් තිබ්බා. ඉතින් අපි දන්නවා දැන් කාලෙත් එක products introduce කරනකොට අපිට ආසෙ හිතෙනවානේ use කරන්න. ඉතින් මම ඊට කලින් ordinary එකේ lash serum එක use කරා. හැබැයි ඊට වැඩිය ලොකු effect එකක් තියෙනවා මේ lash by Maya. ඒකෙනුත් ලොකු effect එකක් ආවා මං petroleum jelly එක මේක use කරාම. ඉතින් මම ඒක UK වලින් ගෙන ගත්ත එකක්. මූණේ මුකුත් ගාලා නැහැ lipstick mascara විතරයි.